ස්ටෝරි රයිටින් කියන එක ග්‍රේඩ් 7 ටෙක්ස්ට් බුක් එකේ තියෙන ප්‍රධාන පාඩමක්. හොඳයි. ඒ සඳහා අපේ ක්ලාස් එකේදී කරන ක්‍රියාකාරකම. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන the cap seller and the monkeys. හොඳයි. එතකොට ඒකේ තියෙනවා short bullet points 9ක් තියෙනවා. එතකොට ඒ short bullet points ටික අපේ ක්ලාස් එකේ දරුවෝ මේවා full sentences බවට පත් කරන්න ඕනේ. grammatically correct full sentences කරන්න ඕනේ. හොඳයි. එතකොට මේගොල්ලන්ට තියෙන benefits මොනවද? කර්තෘ කෙනෙක් යොදා ගැනීම. ඒ වගේම මේ points සියල්ල දෙන්නේ present tense එකෙන්. නමුත් අපි දන්නවා stories සාමාන්‍යයෙන් අපි කියන්නේ past tense එකෙන්. එතකොට මෙයාට verb එකේ tense එක මාරු කරන්න වෙනවා. present එක past කරන්න වෙනවා. ඒ වගේම මේ points වල adjectives තියෙනවා. Tired after a long walk. එතකොට පළවෙනි මේකේ තියෙන එක නේද? හොඳයි. Now let's look at the second point. Sleeps soundly under a tree. Sleeps කියන verb එක තියෙනවා. හොඳයි. එතකොට පළවෙනිම sentence එකේදී adjective එකක් එක්ක වැඩ කිරීමට ඒක මුළු full sentence එකක් කරන්න ඒකට be verb එකක් ගන්න. ඒ කියන්නේ was කියන වචනේ ගන්න වෙනවා past tense එක නිසා කියන එක ගැන අපි class එකේ සාකච්ඡා වෙනවා. ඒක අන්න ඒ වගේ techniques වලින් අර ළමයෙක්ට ඇත්තටම හැකියාව ගොඩ නැගෙනවා. එතකොට අපි කියනවා once a cap seller was tired after a long walk කියලා. හොඳයි. ඊළඟ දෙවෙනි point එක තමයි sleep soundly under a tree. එතකොට අපි ඒක sleeps කියන එක verb එකක් කියලා අපි class එකේ හඳුන්වා දුන්නා. ඒක verb එක past tense එකට slept කියලා හදාගන්න. He slept soundly under a tree කියන එක හදනවා. ඔන්න ඔය වගේ ආකාරයට මුළු story එකම ලස්සනට හැදෙනවා. දැන් ඔතන කතාව දෙමව්පියන්ට බලා ගන්න පුළුවන්. ඒතකොට මේ වගේ activities 6ක් විතර කියන්නේ අපි විවිධ මාතෘකා විවිධ stories මත හදාගෙන යනකොට අර ළමයි tense මාරු කරන හැටි. එතකොට adjectives සමග වාක්‍යයක් ගොඩනගන හැටි past tense වලින්. ඒ වගේම story එකක අනුපිළිවෙල කොහොමද ඉදිරිපත් කරන්නේ තාර්කිකව කියන එක. ඒ සියලු දේ ගැන අවබෝධයක් එනවා. මොකද ළමයට අපි මාතෘකාවක් දීලා හිස් කොලයක් දුන්නොත් ළමයා freeze වෙනවා. ළමයා මිදෙනවා. එක පාට ලියා ගන්න බෑ. මේක තමයි ස්වභාවය. ඉතින් ඒ නිසා තමයි මේ bullet ඒ කියන්නේ short bullet points වලින් වචන දීලා මේගොල්ලන්ට යම්කිසි බෑකප් එකක් එක්ක තමයි අපි ගොඩනගාගෙන යන්නේ. ඉතින් මේවා ලියලා ක්ලාස් එකේදී හරි සතුටින්